මම සුදට දෙල් හොද්දක් හදන්නේ. දෙල් කපන්න ගමු. අද මං කඩේ ගිහිල්ලා ගෙනාවා හොඳට පැහිලා. ලොකු දෙල් ගෙඩියක් හම්බ වුණා. කාලෙකට තමයි දෙල් පොස් වගේ දේවල් අපිට හම්බෙන්නේ. ඒ නිසා ඉතින් මේ වගේ කාලෙට අපි මේවා උයලා කන්න ඕනේ. අපි හැමදාම ඉතින් පරිප්පුමනේ අපි කන්නේ පරිප්පුයි යලයි. මේවා තමයි ඇත්තටම ඉතින් කන්න ඕන ආහාර. මොකද බෙහෙත් ගහන්නේ කිසි දෙයක් නැහැ. තැම්බෙන්න ලේසි හන්ද මම ටිකක් පොඩියට කපනවා. දැන් මම දෙල් එක ලිපේ තියන්න යන්නේ. දැන් මම කපාගත්ත අවුමිලි සම්ප කරපිංච ටික දානවා ඉස්සෙල්ලම. ඉතින් ඇත්තටම අපි මේකට ගොඩක් වෙන ලොකු දේවල් දාන්නේ කහ ටිකක් දානවා. කහ තේ හැන්දක් දානවා. ඇත්තටම සමහරු කියනවා අමු තුන පහ ටිකක් දාන්න කියලා. එහෙම නෑ. ඇත්තටම අමු තුන පහ මම තේ හැඳි දෙකක් විතර දානවා. ඇත්තටම මේක සෞඛ්‍යයෙන් බැලුවොත් අපේ ආහාරයට එක් කර ගැනීම ගොඩාක් හොඳයි. මොකද අපි මේක අමු තුන පහ හදනකොට කොත්තමල්ලි සූදුරු මහදුරු එතකොට රම්ප කරපිංච අබ කුරුඳු පොතු එතකොට ඔක්කොම එකතු කරගෙන තමයි අපි මේ පහේ එක හදන්නේ. ඇත්තටම මේක අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණයටත් හොඳයි. ඒක හන්දා මේ ඔයගොල්ලෝ කෑම හදන වෙලාවට 3-5 අඩුවෙන් පාවිච්චි කරන්න එපා. 3-5 ටිකක් වැඩිපුර පාවිච්චි කරාට කමන්නේ. මොකද කහ වලින් විතරක් කෑම හැදුවට එච්චර රසයක් අපේ ආහාරයට එකතු වෙන්නේ නැහැ. ඊළඟට මම දානවා ලුණු තේ හැන්දක් දානවා. කුරුඳු පොතු දානවා. බෙදපු උළුහාල් දානවා. ඉතින් අපි මේ ටික තමයි දෙල් සුදට උයනකොට අපි පාවිච්චි කරන්නේ. ඊළඟට මම මේක තැම්බෙන්න ඉස්සෙල්ලම දිය කිරෙන් තමයි මේක තම්බන්නේ. ඊට පස්සේ තමයි මිටි කිරි ටික දාන්නේ. බලමු මේක පේන්නේ නම් පිටි දෙල් වගේ. ඊට පස්සේ මේක තැම්බුණාට පස්සේ මිටි කිරි ටික දානවා. අපි ඉස්සෙල්ලා දෙල් එක ලිපේ තියලා බලමු. මේකට බිරිස් දාන්නේ මම ටෙම්පරාදු කරන්නේ නැහැ. කිරට තමයි හදන්නේ. දැන් අපි තැම්බෙන්න තියමු. ඔන්න හොඳ පිටි දෙල් ටික දැන් තැම්බිලා ඉවරයි. මම මිටි කිරි ටික දාන්න තමයි යන්නේ. හැබැයි ඕගොල්ලෝ දෙල් උයනකොට බෙදපු උළුහාලුයි කුරුඳු පොතුයි දාන්න නම් අමතක කරන්න එපා. අපි 3-5 වලට කොච්චර පහේ දානකොට කෙටුවත් මේ දෙක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒකෙන් තමයි අමුතු සුවඳක් එන්නේ. සමහරු මේකට නිවිති කොලක් දාලා උයනවා. දැන් මන් ළඟ නිවිති කොල නැහැ. ඒ හන්ද මන් නිකන් තනිකර දෙල් ටික තමයි හැදුවේ. ඉතින් මං දැන් දෙල් එක කිරට උයලා ඉවරයි. දැන් මම ලිප ඔෆ් කරලා පොඩ්ඩක් දෙල් එකේ හුමාලේ යන්න ඇරලා තියනවා. මෙහෙම කොයි වෙලාවකවත් පොඩ්ඩක් හැදුවට පස්සේ වෙලෙම වහලා තියන්න එපා. ටිකක් වෙලා හුමාලේ යන්න ඇරලා තියන්න. නැත්නම් පොඩ්ඩ ඉක්මනටම පිලුම් එන්න බලනවා. ඉතින් මගේ වීඩියෝ එක නරඹුවට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. බලලා ඔයගොල්ලෝ මට ලයික් එකක් දාන්න.